If learning English hadn't been that easy, people wouldn't have cared so much about it, which means that people care things that are difficult to achieve. terම ඉංග්‍රීසි කරගන්න මෙච්චර ලේසි මාසහයකින් මේක පුළුවන් කතා කරන්න පුළුවන් නම් මේක මේ මිනිස්සු විතර පස්සේ පන්නන්නේ නැහැ. මිනිස්සු කැමති ගොඩක් වෙලාවට භාෂාව මාස 3කින් 6කින් චතුර විදිහට කතා කරගන්න පුළුවන් කියලා අතර. උත්තරේ තමයි මාස 6කින්වත් 3කින්වත් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ෆ්ලුවන්ට්ලි කතා කරන්න පුළුවන් නැහැ. ඒක තමයි මම කොහොමද මගේ ලැන්ග්වේජ් එක පොලිෂ් කරගන්නේ කතාව. සුබ දවසක් ඕගොල්ලෝ සියලු දෙනාටම මම අද කතා කරන්න යන්නේ අපි කොහොමද ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ෆ්ලුවන්ට් කරගන්න කතාව. චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කරගන්න එක තමයි මම අද කතා කරන්න යන්නේ. මම මෙන්න මෙතනින් පටන් ගන්නම්. ඕගොල්ලෝ හිතනවාද අපිට මේ ඉංග්‍රීසි භාෂාව මාස 3කින් 6කින් චතුර විදිහට කතා කරගන්න පුළුවන් කියලා ඇත්තටම? උත්තරේ තමයි මාස 6කින්වත් 3කින්වත් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ෆ්ලුවන්ට්ලි කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකට මේක හේතුවක් තියෙනවා. අපිට අපේ මව් භාෂාව නොවන ඕනම භාෂාවක් ඉගෙන ගන්නවා නම් it takes so much time and also the dedication. ඒ කියන්නේ වෙන භාෂාවක් අපේ මව් භාෂාව අපේ native language එක නොවන ඕනම language එකක් අපි ඉගෙන ගන්නකොට අපිට ඒකට කාලයක් වගේම ගොඩක් කැපකිරීමක් අපිට ඒකට කරන්න වෙනවා. මාස 6කින් වගේ නම් කොහොමත් අපිට චතුර විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි highly skillful talented person කෙනෙක් නෙමෙයි නම්. හැබැයි මම නම් ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සෙක් average person කෙනෙක්. එතකොට මමත් හිතනවා ඕගොල්ලෝ ඒ වගේ වෙන්න ඇති ගොඩක් දුරට. එතකොට මම ඔයාලා වගේ අපි වගේ සෙට් එකකට මාස 6කින් මේක කරන්න බෑ. මේකට පොඩි කාල සීමාවක් යනවා. මෙහෙමයි මාස 6කින් අපි ඉගෙන ගන්න ඩිප්ලෝමා එකක් වුණත් ස්පෝකන් ක්ලාස් එකක් වුණත් අපි ඒ ක්ලාස් එකෙන් අපිට පුළුවන් වෙනවා මේ මාස 6 හෝ 3 කාල සීමාවෙන් ඉංග්‍රීසි නොලෙජ් බේස් එක ඔළුවට දාගන්න. මෙන්න මේ බේස් එක ඔළුවට දාගත්තාම අපිට පුළුවන් මේ ලැන්ග්වේජ් එක තනියම ඉගෙන ගන්න. හරි? ඒ කියන්නේ ඔයාලා මොකක් හරි වාක්‍යයක් තනියම ගොඩනගා ගන්න, එතකොට මොකක් හරි වචනයක් ඉංග්‍රීසි වලින් කන්වර්ට් කරන්න, ඕගොල්ලෝ ටිකෙන් ටික ඉංග්‍රීසි වලින් හිතන්න පුරුදු වෙනවා. ඔයාලා මේ මාස 6ක කාල සීමාවේ කෝස් එකක් මොකක් හරි ඩිප්ලෝමා එකක් හරි ෆලෝ කරාම. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා මේ ෆ්ලුවන්ට්ලි කතා කරනවා කියන එක. ඒක වෙනම টොපික් එකක්. ඒකට හේතුව තමයි ළමයි අපි grew up වුණේ. ඒ කියන්නේ මම හැදිලා වැටෙන පරිදි even my parents don't speaking in English. So එතකොට අපේ ගෙදරත් අපි ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. අපි යන society එක මම හිතනවා ඕගොල්ලෝ grew up වෙන්න ඇත්තේ society එක ඉංග්‍රීසි කතා කරන්නේ නැති society එකක්. මම නම් personally එහෙමයි මගේ හිතේ එකෙක්වත් ඉංග්‍රීසි කතා කළේ නැහැ. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක අපිට මුලින් ඉඳලා මේක ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ වෙනකොට අපිට මාස 6කින් මේක ඉගෙන ගන්නවා කියන එක possible දෙයක් නම් නෙමෙයි. හැබැයි මේක challenging. බැහැ නෙමෙයි පුළුවන් අභියෝගයක් තමයි තියෙන්නේ. අපි හිතමු කවුරු හරි person කෙනෙක් රට යනවා. සාමාන්‍ය අපි වගේ average කෙනෙක් රට යනවා. එතකොට අපි හිතමු කවුරු හරි අපි වගේ average person කෙනෙක් office එකක වැඩට යනවා. office එක full English. හරි? ඩොලර්ස් වලින් ප්ලෙජ් කරලා ඩොලර්ස් වලින් පඩිය ගෙවනවා, full English කතා කරනවා, රට යනවා ඩයල් එකක් අපි වගේ. අන්න ඒ වගේ cases වලදී ඒගොල්ලන්ට මාස 6ක් අවුරුද්දක් වගේ යද්දි හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව එයාලගේ පරිසරය. එයාලට නිතරම ඇහෙන්න හම්බ වෙන්නේ, කතා කරන්න සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි වලින්. අන්න එතකොට නම් ඒගොල්ලන්ට පුළුවන් මාස 6කින් මේක ගොඩ දාගන්න. හැබැයි අපි වගේ සෙට් එකකට ඊට වඩා ටිකක් ක්‍රමයේ වෙනස් වෙනවා. හැබැයි it's not impossible but it's challenging. If learning English hadn't been that easy, people wouldn't have cared so much about it, which means that people care things that are difficult to achieve. අතරම ඉංග්‍රීසි කරගන්න මෙච්චර ලේසි නම් මාස 6කින් මේක ෆ්ලුවන්ට් කතා කරන්න පුළුවන් නම් මේක මේ මිනිස්සු මෙච්චර පස්සෙන් පන්නන්නේ නැහැ. මිනිස්සු කැමති ගොඩක් වෙලාවට අමාරු දේවල් අචීව් කරගන්නවා නම්. එතකොට මේක මිනිස්සුන්ට මෙච්චර කියා වෙලා තියෙන්නේ ඇයි මේක අචීව් කරගන්න අමාරු හින්දා තමයි හතු පිපෙන්න වගේ ඉංග්‍රීසි ක්ලාසස් කෝසස් මෙච්චර ලංකාවේ තියෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයින්ටත් වඩා. මම කියලා දෙන්නම් මම කොහොමද මගේ ලැන්ග්වේජ් එක පොලිෂ් කරගත්තේ කියන කාරණාව. මුලින්ම කිව්වා වගේ මාස 6 හෝ 3 කෝස් එකකට ගිහිල්ලා බේසික් ග්‍රැමර් එහෙම නැත්නම් ග්‍රැමර් ඔක්කොම ටික හොඳට ස්ටඩි කරලා ඔළුවට දාගන්න.
හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා වාක්‍ය තනියම ගොඩනගා ගන්න. ඔයාලට ඇති වෙන ප්‍රශ්න ගැටලු වගේ දේවල් ඉංග්‍රීසි වලින් හදා ගන්න ඔයාලට හැකියාව ලැබෙනවා ටික ටික. ඒත් එක්කම ඔයා පොතක් තියාගන්න වර්ඩ් බුක් එකක්. ඔය වර්ඩ් බුක් එකේ ඔයාලට අලුතෙන් හම්බෙන idioms, slangs, phrases අලුත් වචන ඔය හැම එකක්ම ලියා ගන්න. ලියලා ඔය වචන වලට හම්බෙනවනේ අලුත් වචන. ඒ වලින් sentence එකක් ලියන්න but which is something that related to your lifestyle. ඒ කියන්නේ ඔයා අලුතෙන් හොයාගත්ත වචනේ ඔයාගේ ජීවිතයට සම්බන්ධ එකක් ලියන්න. එතකොට ඔයාට ඒ වචනේ අමතක වෙන්නේ නැහැ. ඔයාවම gradually ටික ඉස්සරහට එනකොට ඔයාටම තේරෙනවා ඔයාගේ යම්කිසි improvement එකක්. ඔයා ඒත් එක්කම පටන් ගන්න ඕනේ podcast බලන්න. ඇත්තට මම recommend කරනවා ජේ ෂෙට්ටිගේ podcast එක. ඒක ගොඩක් quality important way English වලට විතරක් නෙමෙයි life එකටත්. ඊට අමතරව තව තියෙනවා අපේ කවුද talk with දනු කියලා ශ්‍රී ලංකන් program එකක් නේ YouTube එකේ. ඒක බලන්න දනු හොඳට English කතා කරන්න පුළුවන් කෙනෙක්. එතකොට ඒව බලන්න. එතකොට ඒ වලින් capture කරගන්න මොනවද අපිට ඉගෙන ගන්න පුළුවන් කියන කාරණාව. ඔයා මේක continuously කරනකොට මේක ඔයාගේ psychiatric rhythm එක බවට පත් වෙනවා. ඔයා ඉගෙන වගේ එදිනදා ජීවිතේදී ඔයා කරන දෙයක් බවට පත් කරගත්තට පස්සේ මේක ඔයාගේ ජීවිතේන් part එකක් වෙනවා. අන්න එතකොට තමයි ඔයාට මේකට ආසාවක් ඇති වෙලා මේක නිතරම කරන්න හදන්නේ. motivations තියෙන්න පුළුවන්. හැබැයි motivation එක උඩට ගිහිල්ලා පහළට යනවා. හැබැයි ඔයා consistency එක තියාගත්තොත් long term motivation එකක් වගේ තමයි. ඔයා discipline එක maintain කරන්න හැමදාම දවසට අටුම ගානේ පැයක් හරි language එක practice කරන්න. ඔයා මෙන්න මේ දේවල් ටික අවුරුද්දක් වගේ කරොත් ඔයාට ඇත්තටම fluent English කතා කරන්න පුළුවන්. හරි. ඇත්තටම මොකද මම මේක කියන්නේ මගේ personal අත්දැකීමෙන්. මම courses කළා, diploma කළා, ඔය හැමදේම කළා. මගේ master එකත් මම complete කරලා ඉන්නේ. English වලින් නම් නෙමෙයි කළේ. බාගේ bachelor එකත් මම කළා. ඒවත් මේ English වල language එකකින් කළේ. හැබැයි මේ English හා සම්බන්ධ ඒවා නෙමෙයි. හැබැයි මට English අවශ්‍ය වුණා මගේ career program එකට. ඒ වගේම තමයි මම කරපු masters degrees ඔය හැම එකකටම මට English language එක ගොඩක් වැදගත් වුණා. ඒකෝර මම මේ ඔයගොල්ලන්ට දුන්න tips මම personally ඉගෙන ගත්ත දේවල් අත්හදා බලපු දේවල් මට මේක ඇත්තටම වර්ක් වුණා. ඒකයි මම ඔයාලට කියන්නේ හොඳට මතක තියාගන්න මේක ඇත්තටම කරන්න පුළුවන්. ඇත්තටම මේකට ආස කරන්න. මොකද අපේ සිංහල තමයි මම භාෂාව. ඒක ඇත්ත. අපි සිංහල වලට ආදරේ. අපි සිංහලයෝ. ඒක වෙනම කේස් එකක්. හැබැයි ඔයාලට මේ සිංහලියෙක් විදිහට ඉස්සරහට ඇපිය වෙන්න ඕන නම් ඉන්ටර්නැෂනලි හරි නැත්තම් මොකක් හරි සුද්දෙක් එක්ක ලංකාවට කතා කරන්න අවශ්‍ය නම් ඉංග්‍රීසි හොඳට ඉගෙන ගන්න බැරි නැහැ. පුළුවන්. අර මම කිව්ව step by step ඒ වැඩ ටික කරගෙන යන්න. හරි අපි දැනට මේ වීඩියෝ එක මම ඉවර කරනවා. බලුව හැමෝටම ස්තුතියි. අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ස්තුතියි ගිහින් එන්න.